ශුදුලූක් පොත කියවීම 15 වෙනි පරිච්ඡේදය නැතිවුණු බැටළුවා සහ නැතිවුණු මිලය. තවද සියලු සුංගම් අය කරන්නෝද පෞකාරයෝද උන්වහන්සේගේ වචනය අසන පිණිස උන්වහන්සේට ලන් වී ආවෝය. පරිචවරුද ලියන්නෝද කතාකොට මොහු පෞකාරයන් පිළිගෙන ඔවුන් සමග කන්නේය කියා කොඳුලෝය. උන්වහන්සේ මේ උපමාව ඔවුන්ට කියනසේක්. නුඹලා අතරින් බැටළුවන් 100ක් ඇති කවර මනුස්සයෙක් නමුත් උන්ගෙන් එකෙක් නැති වුණොත් 100 වනයේ හැර නැතිවුණු එකා පස්සේ ගොස් ඌ සම්බ වෙන තුරු නොසොයන්නේද? ඌ සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින් ඌ තමාගේ කරේ තබාගෙන ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා මා සමග ප්‍රීති වෙයල්ලා මක් නිසාද මාගේ නැතිවුණු බැටළුවා සම්බ විය ඔවුන්ට කියයි. එලෙසම පශ්චාත්තාපයේ ඕනා නැති ධර්මිෂ්ඨයන් 100කට වඩා පශ්චාත්තාප වන්නා වූ එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේ ප්‍රීති වන්නේ යයි නුඹලාට කියමි. නොහොත් රිදී මිල 10ක් ඇති කවර ස්ත්‍රියක් එයින් එකක් නැති වුණොත් පහනක් දල්වා ගෙය අතුගා ඒක සම්බ වෙන තුරු උත්සාහයෙන් නොසයන්නේද? ඒක සම්භව විට ඈ මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා මා සමග ප්‍රීති වේලා මක් නිසාද මාගේ නැතිවුණු රිදී මිලය සම්භ වියයි ඔවුන්ට කියන්නේය. එලෙසම පශ්චාත්තාප වූ එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේ ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමි කී. අකීකරු පුත්‍රයා තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නේයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාලපුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගෙනින ඔහුට හිගවෙන්නට පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නසිමි. මම නැගිට මගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයායයි කියනු ලබන්නට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියේදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පා වී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිඹගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයා කියනු ලබන්නට නොවටිමි කීවේය. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහාම ගෙනවිත් මොහුට හඳවාපල්ලා. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමාපල්ලා. තරකල වස්සා ගෙනවිත් මරාපල්ලා. අපි කමින් ප්‍රීති වෙමු. මක් නිසාද මේ මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත්ව සිටි ඔහු නැති වී සම්බ වී යයි කීවේය. එවිට ඔහු ප්‍රීති වෙන්නට පටන් ගත්තෝය. ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ලං වූ කල තූර්ය නාදයත් නැටීමත් ඇසි දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා මේ මොකක්දැයි විචාලේය. ඔහුද ඔබගේ සහෝදරයා ආවේය. ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින් තරකලා වූ වස්සා මැරෙව්වේ යයි කීවේය. එවිට ඔහු කිපි ගෙට ඇතුල් වෙන්නට නොකමැති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත් එනමෙන් ඔහුගෙන් ඉල්ලුවේය. නමුත් ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගාණක් ඔබට සේවය කරමින් සිටිමි. කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකළෙමි. එසේ වී නමුත් මගේ මිත්‍රයන් සමග ප්‍රීති වෙන්නට ඔබ එළු පැටුවෙකුවත් කිසි කලක මට නුදුන්නේය. නමුත් ඔබගේ සම්පත වෛශ්‍යාවන් සමග නාස්ති කළා වූ මේ ඔබගේ පුත්‍රයා ආවේලේ ඔහු නිසා තරකල වස්සා මැරුවේ යයි පියාට කීවේය. ඔහුද පුත්‍රය
නුඹ නිතරම මා සමග සිටින්නේය. මා සන්තක සියල්ලද නුඹේය. නමුත් අප විසින් ප්‍රීති සන්තෝෂ වෙන්නට යුතුව තිබුණේය. මක්නිසාද? මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටී නැති වී සම්භවීයයි කීයේය. ශුද්ධ වූ ලූක් පොත කියවීම 16 වෙනි පරිච්ඡේදය. අධර්මිෂ්ඨ ගබඩාකාරයා. තවද උන්වහන්සේ ගෝලයන්ට කියනසේක් එක්තරා ධනවන්තයෙකුට ගබඩාකාරයෙක් සිටියේය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කෙරේ යැයි ඔහුට දන්වන ලද්දේය. එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා නුඹ ගැන මා අසන මේ කාරණා කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දියන්න. මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයාව සිටින්නට නොපුළුවන් යැයි කීවේය. ගබඩාකාරයාද මගේ ස්වාමියා ගබඩාකාර තනතුර මාගෙන් පැහැරගන්න නිසා කුමක් කරම්ද? බිම කොටන්නට මට ශක්තිය නැත. සිඟන්නට ලැජ්ජා වෙමි. ගබඩාකාර තනතුරෙන් මා අහක් කළ කල්හි ඔවුන්ගේ ගේවලට මා පිළිගන්නා පිණිස මා විසින් කුමක් කටයුතුදැයි නියම කරගෙන සිටිමි තමා තුළම කියාගත්තේය. මෙසේ ඔහු තමාගේ ස්වාමියාගේ ණයකාරයන් එක එකා බැගින් අඬගස්වා පළමුවැනියාට කතා කොට මගේ ස්වාමියාට නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. තෙල් බාත් 100ක් යැයි ඔහු කීවේය. ඔහු කතා කොට නුඹේ ගණන් පත්‍රය රැගෙන වහාම ඉඳගෙන 50ක් යැයි ලියාපන් යැයි ඔහුට කීවේය. තවත් කෙනෙකුට නුඹ කොපමණ ණයදැයි ඇසුවේය. ගෝධුම අමුණු 100ක් යැයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන 80ක් යැයි ලියාපන් යැයි ඔහුට කීවේය. අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය. වස්තුව හරි ලෙස පාවිච්චි කිරීම. මමත් නුඹලාට කියමි අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයා ගනිල්ලා. එවිට එය පහව යන කල ඔහු නුඹලා සදාකාල කූඩාරම් වලට පිළිගන්නවා ඇත. ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැන විශ්වාසවන්තව සිටී. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටී. එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියා නම් සැබෑවූ වස්තුව නුඹලාට බාර දෙන්නේ කවුද? අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියා නම් නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද? ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්නට කිසි වැඩකාරයෙකුට නොපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛර වන්නේය අනික් අයට ප්‍රේම වන්නේය. නොහොත් එක්කෙනෙකුට ඇලුම් වන්නේය අනික් අය හෙලා දකින්නේය. දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කරන්නට නුඹලාට බැරිය කීසේක. පරිසවරුන්ට තරවටු කිරීම පොහොසතා සහ ලාසරු. පරිසවරු මුදලට ආසා ඇත්තෝ බැවින් මේ සියල්ල අසා උන්වහන්සේට කපටකම් කළෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියේ තමුන් ධර්මිෂ්ඨ කරගන්න අයය. නමුත් දෙවියන් වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතුරේ උතුම් කොට සලකන දෙය දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිකුලක්ය. ව්‍යවස්ථාවද අනාගත වක්තවූද යොහන් දක්වා පැවතුනෝය. එතැන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය දේශනා කරනු ලැබේ. සියල්ලෝ ද බලෙන් ඊට ඇතුල් වෙති. එහෙත් ව්‍යවස්ථාවෙන් එක බිඳුවක්වත් පහවීමට වඩා අහසත් පොළොවත් පහව යාම පහසුය. තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියකු සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාම මිත්‍යාචාරය කරයි. පුරුෂයෙකු විසින් අත්හන ලද ස්ත්‍රියක් සරණ පාවා ගන්න තැනැත්තේද කාම මිත්‍යාචාරය කරයි. රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇඳා වූ දවස් පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළා වූ එක්තරා ධනවතෙක් සිටියේය. වනවලින් ගැවසීගත් ලාසරුස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේය. ඔහු ධනවතාගේ මේසෙන් වැටුණු කැබලි කන්නට කැමති වූයේය. එසේය. බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වන ලෙව්වෝය. තවද හිඟන්නා නැසී දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලපැත්තට ගෙන යන ලද්දේය. ධනවතා නැසී තැන්පත් කරන ලද්දේය. ඔහු හේදිසියේ වද විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලපැත්තේ හුන් ලාසරුස්ද දුර සිට දැක මොරගසා
පිය වූ ආබ්‍රහම් මට කරුණාකොට තමාගේ ඇඟිල්ලේ අග දියේ ගා මගේ දිව සිසිල් කරන්නට ලාසරුස් එවනු මැනව. මක් නිසාද මම ගිනි දැල්ලේ වේදනා විඳිමි කීවේය. නමුත් ආබ්‍රහම් කියනුවේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරුස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරපන්න. නමුත් දැන් ඔහු මෙහි නැසී ඉඳී. නුඹ වේදනාව විඳින්නේය. මේ සියල්ල ඇර මෙහෙන් නුඹලා ළඟට යන්නටත් ඔහෙන් අප ළඟට එන්නටත් කැමති වූවන්ට බැරිවන ලෙස අපටත් නුඹලාටත් අතරේ මහත් කුහරයක් පිහිටා තිබේයැයි කීවේය. ඔහුද එසේනම් පියාණෙනි මගේ සහෝදරයන් 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස ඔවුන්ට සාක්ෂි දෙන්නට ඔහු මාගේ පියාගේ ගෙදරට අරණ ලෙස ඉල්ලමි කීවේය. නමුත් ආබ්‍රහම් මෝසෙස් සහ අනාගත වක්තෘවරු ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ගේ වචනය අසත්වයි කීවේය. ඔහු කතා කොට එසේ නොවේ. පිය වූ ආබ්‍රහම් මළවුන්ගෙන් යමෙක් ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවිලි වෙනවා ඇතැයි කීවේය. ආබ්‍රහම්ද මෝසෙස්ගේත් අනාගත වක්තෘවරුන්ගේත් වචන ඔහු නොඅසත් නම් යමෙක් මළවුන්ගෙන් නැගිටුණොත් ඔවුන් විශ්වාස කරන්නේ නැත කියා ඔහුට කීවේයයි